හරි බොයිස් අපි මුල ඉඳන්ම පටන් ගමු. ඒ කියන්නේ බෙන්ට කායිව මුලින්ම හම්බ වෙන තැන ඉඳන්. ගොඩක් අය හිතන් ඉන්නේ බෙන්ට කායිව හම්බ වෙන්නේ බෙන්ටෙන් ඔම්නිවර්ස් එකෙන් කියලා. හැබැයි බොයිස් ඒක එහෙම නෙවෙයි. අපිට කායිව මුලින්ම හම්බ වෙන්නේ බෙන්ටෙන් ක්ලාසික් සීරීස් එකේදී. ඉතින් අපි බෙන්ටෙන් ක්ලාසික් සීරීස් එක බැලුවේ ගොඩක්ම පුංචි කාලේ නිසා ඒකේ ගොඩක් සීන් දැන් හැමෝටම වගේ අමතක වෙලා ගිහිල්ලා. ඉතින් ඔයාලටත් ඒක අමතකයි නම් බෙන්ට කායිව මුලින්ම හම්බ වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි වතාවට බෙන්ට කායිව හම්බ වෙන්නේ බෙන්ටෙන් ක්ලාසික් සීරීස් එකේ බෙන් වොල්ෆ් කියන එපිසෝඩ් එකෙන්. ඉතින් අපේ පුංචි බෙන්ගේ හිතේ කායිව දැක්ක පළවෙනි වතාවෙම එයා ගැන පොඩි කැමැත්තක් ඇති වෙනවා. හැබැයි කායි බෙන්ට කැමති වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේදී කායි කැමති වෙන්නේ බෙන්ට නෙවෙයි. බෙන්ගේ බෙන් වොල්ෆ්ගේ ස්වරූපයට. ඉතින් ඔතනින් ඒ සීන් එක ඉවරයි. ඊට පස්සේ හුඟ කාලයක් යනකම් බෙන්ට කායිව දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම බෙන්ටෙන් ක්ලාසික් එකේදීම තවත් පාරක් අපිට කායිව බලා ගන්න පුළුවන් වෙනවා. ඒ පර්ෆෙක්ට් ඩේ කියන එපිසෝඩ් එකෙන්. ඕකෙදි නයිට්ලා වගේක් බෙන්ව මැෂින් එකකට සෙට් කරනවා. ඊට පස්සේ බෙන් දකින හීනකින් තමයි අපිට ආයමත් කායිව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් නයිට්ලා බෙන්ව අර විදියට මැෂින් එකට සෙට් කරාට පස්සේ බෙන්ට හීනෙන් පේනවා. බෙන් ඩයමන්ඩ් හෙඩ් වෙලා ස්කූල් බස් එක ටයර් එකක් හදා ඉන්නකොට ඒ බස් එක ඇතුලේ ඉන්න කායිව. ඉතින් බෙන් කායිව දැක්ක ගමන් බෙන් හොඳටම ෂොක් වෙලා යනවා. ඉතින් ඒ සීන් එකෙන් පස්සේ අපිට බෙන්ටෙන් ඒලියන් ෆෝස් එකේදීවත් බෙන්ටෙන් අල්ටිමේට් ඒලියන් එකේදීවත් කොහෙදීවත් අපිට කායිව ආයමත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි එයාගේ අඩුව පුරවන්න අපිට ඒලියන් ෆෝස් එකේදී සහ අල්ටිමේට් ඒලියන් එකේදී ජුලීව හම්බ වෙනවා. ඉතින් බොයිස් මේ ජුලී ගැන කියනකොට ගොඩක් අය හිතන් හිටියේ ජුලීව තමයි බෙන්ට මුලින්ම හම්බ වුණේ කියලා. ඒ කියන්නේ කායිට කලින් ජුලීව හම්බුණා කියලා. හැබැයි ඔන්න දැන් ඔයාලා දන්නවා බෙන්ට කායිව හම්බ වෙන්නේ බෙන් පුංචි කාලෙදිම. ඒ කියන්නේ හරියට නිකන් බෙන්ගේ පළවෙනි ක්‍රෂ් එක වගේ. හැබැයි බෙන්ට ජුලීව හම්බ වෙන්නේ බෙන්ටෙන් ඒලියන් ෆෝස් එකේදී. ඒ කියන්නේ බෙන් තරුණ කාලෙදී. ඉතින් බොයිස් මං කියවනේ ඔය සීන් ටිකෙන් පස්සේ අපිට බෙන්ටෙන් අල්ටිමේට් ඒලියන් එකේදී ඒලියන් ෆෝස් එකේදී කායිව හම්බ වෙන්නේ නැහැ. හැබැයි කොහොම හරි අවුරුදු ගානකට පස්සේ බෙන්ටෙන් ඒලියන් ෆෝස් අල්ටිමේට් ඒලියන් ඔක්කොම ඉවර වෙලා බෙන්ටෙන් ඔම්නිවර්ස් එකේදී අපිට ආයමත් කායිව හම්බ වෙනවා. ඉතින් ඒ ඇන් ඇමරිකන් බෙන් වොල්ෆ් ඉන් ලන්ඩන් කියන එපිසෝඩ් එකේදී මේ වෙනකොට බෙනුයි ජූලී බ්‍රේක් අප් වෙලා ඉන්නේ. ඉතින් ඒකට හේතුව ඔයාලා දන්නවා ඇති. කොහොම හරි ඒක ගැන දන්නේ නැති අයට මම ඒකත් පොඩ්ඩක් සරලව කියන්නම්. ඔයාලා දන්නවා බෙන්ට තියෙන්නේ වැඩ කීපයයි. එක්ක ස්මූති බොනවා, මොනවා හරි කනවා, ගේම් ගහනවා, ලෝකේ බේර ගන්නවා, ඔච්චරම තමයි. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට ජූලිටත් ගොඩක් අවස්ථාවල දැනෙන්න පටන් ගන්නවා බෙන් මාව ගණන් ගන්නෑ, මම වෙනුවෙන් කාලය යොදවන්නේ නැහැ, මං ගැන හොයලා බලන්නේ ඔය වගේ ගොඩක් දේවල්. ඉතින් ඒක නිසා ජූලි තීරණය කරනවා බෙන්ගෙන් බ්‍රේක් අප් වෙන්න. ඉතින් බොයිස් ඔය සීන් ටිකෙන් පස්සේ තමයි අපිට ඇන් ඇමරිකන් බෙන් වොල්ෆ් ඉන් ලන්ඩන් කියන එපිසෝඩ් එකේදී කායිව ආයමත් දැක ගන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි බොයිස් පොතේ හැටියට ඔය විදියට ජුලීවයි බෙන්වයි වෙන් කරලා තියෙන්නේ. කලින් සීරීස් වල කියන්නේ බෙන්ටෙන් ඒලියන් ෆෝස් එකේ අල්ටිමේට් ඒලියන් එකේදී. ඒක හදපු සෙට් එක බෙන්ගේ ජුලීගේ ලව් ස්ටෝරි එකට වැඩි තැනක් දුන්නේ නැති නිසාලු. ඒ වගේම ඩෙරික් ජේ වයිට් විශ්වාස කරලා තියෙනවා ජුලීගේ බෙන්ගේ ලව් ස්ටෝරි එකට වඩා කායිගේ බෙන්ගේ ලව් ස්ටෝරි එක ගොඩාක් ෆන් වේවි කියලා. හරි බොයිස් ඔන්න ඉතින් ජූලියයි බ්‍රේක් අප් වුණේ කියන එක කියන්න ගිහිල්ලා අපේ කතාව දිග්ගැස්සුණා. එහෙනම් ආයෙමත් අපි ඉක්මනට යමු අපේ ප්‍රධාන මාතෘකාවට. ඉතින් මේ ඇන් ඇමරිකන් බෙන් වොල්ෆ් ඉන් ලන්ඩන් කියන එපිසෝඩ් එකේදී කායිගේ ග්‍රෑන්ඩ් ෆාදර්ව නයිට්ලා සෙට් එකක් ඇවිල්ලා පැහැර ගන්නවා. ඊට පස්සේ කායි උදව් ඉල්ලගෙන බෙන්ව හොයාගෙන එනවා. ඉතින් ඊට පස්සේ බෙන් සහ කායි එයාගේ සීයව වගේම එයාගේ සීයාගේ ලෙජෙන්ඩරි කඩුවකුත් හොයා ගන්නවා. Young love. ඉතින් කොහොම හරි ඔය එපිසෝඩ් එක අවසානයේදී කායි බෙන්ව පුදුම කරවගෙන බෙන්ගේ කම්මුලට කිස් එකක් දෙනවා. Young love. ඉතින් බොයිස් ඊළඟට අපිට කායිව හම්බ වෙන්නේ අර මෙල්ට්රුවන්ගේ සීන් එකේදී. ඒ කියන්නේ ඔයාලට මතකයිනේ මම අර කලින් වීඩියෝස් වල කතා කරපුව ෆයිට් ඇට් මියුසියම් කියන එපිසෝඩ් එක. ඔන්න ඕකෙදි තමයි අපිට කායිව හම්බ වෙන්නේ. ඉතින් බොයිස් ඔය එපිසෝඩ් එකේදී අපේ බෙන්ගේ කායිගේ පුතා වෙන. ඒ කියන්නේ අපේ ෆියුචර් බෙන්ගේ කායිගේ පුතා වෙන ස්පැනර් මේ ප්‍රයිම් බෙන්ගේ කාලෙට එනවා. කොහොම හරි ස්පැනර් එන්නේ එයාගේ අම්මා. ඒ කියන්නේ කායි තරුණ කාලෙදී. එයාගේ අතින් නැති වුණ එයා ගොඩක් ආදරය කරපු ගැජට් එකක් හොයාගෙන. ඒ තමයි මේ ඕබ් එක. ඉතින් ඕක ගන්න තමයි ස්පැනර් මේ මියුසියම් එකට එන්නේ. ස්පැනර් බෙන්ටයි කායිටයි හෙළි කරනවා එයා අනාගතයෙන් ආවේ කියන එක වගේම අනාගතයේදී ඔයාලා දෙන්න මැරි කරනවා කියන එක. ඉතින් ඔය කතාව ඇහුවට පස්සේ බෙන් හුඟක් පුදුම වෙනවා. කොහොම හරි මියුසියම් එකේ තිබුණ කායිගේ කැමතිම ගැජට් එක වෙන ඕබ් එක සබ්ඩෝරා හවුරකම් කරගෙන යනකොට බෙන් ඒක හොයා ගන්නවා. ඒ කියන්නේ සබ්ඩෝරාගෙන් බෙන් අර ඕබ් එක අරගන්නවා. ඉතින් ඒත් එක්කම බෙන් ඕබ් එක බේරගත්ත සතුටට කායි බෙන්ව බදා ගන්නවා. හැබැයි බෙන් ෂේප් එකේ කායිගෙන් ඈත් වෙනවා. මොකද බොයිස්
ඊස්ට මෙතන ඉන්නවා. මේ වෙනකොට බෙනු ඊස්ටයි අතරේ පොඩි සම්බන්ධයක් ගොඩ නැගෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඉතින් බොයිස් ඊස්ට කොහොමද මේ සීන් එකට ආවේ කියලා කිව්වොත් මෙහෙමයි. ඊස්ට තමයි බෙන්ට මේ මියුසියම් එකට එන්න කියලා කතා කරන්නේ. හැබැයි එයා එහෙම එන්න කියන්නේ ඩේට් එකකට. ඒත් වැඩේ කියන්නේ අපේ බුද්ධිමත් බෙන්ට ඕක තේරෙන්නේ නෑ. බේනා මේ මියුසියම් එකට එන්නේ රොකුත් එක්ක. Rook, I didn't expect to see you here. ඉතින් බෙන් ඊස්ට ළඟට ගිහින් කියනවා රොකුත් මේ වගේ දේවල් වලට හුඟක් ආසයි කියලා. ඉතින් ඊට පස්සේ තමයි බෙන්ට මේකෙදි කායිවත් හම්බ වෙලා කායිගේ ආසම ගැජට් එක වෙන අර ඕබ් එක සබ් ඩෝර හොරකම් කරගෙන යද්දි බෙන් ඒක බේරගන්නේ. ඉතින් ඔන්න ඕකයි සීන් එක. ඉතින් මෙතන බෙන්ට කැමැත්තෙන් ඊස්ටත් ඉද්දි ස්පැනර් අර කියපු දේ නිසා බෙන් හුඟක් අවුල් වෙනවා. ඒක නිසා බෙන් දැන් try කරන්නේ කායිගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න. හැබැයි ස්පැනර් ඒ වැඩේට කැමති නෑ. This is bad. I've got to fix this. මොකද ස්පැනර් දන්නවා ඊස්ට බෙන්ට සෙට් වෙන්නේ නෑ කියන එක. ඒක නිසා ස්පැනර් try කරන්නේ කායිවයි බෙන්වයි ලං කරලා එයාලා දෙන්න අතරේ රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් කරවන්න. ඉතින් ඔය උවමනාව නිසා එදා රෑම ස්පැනර් බෙන්වයි කායිවයි එක කාමරයකට දාලා ලොක් කරනවා. එහෙම කරන්නේ මේ දෙන්න සෙට් වෙයි කියලා හිතාගෙන. හැබැයි ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ. කොහොම හරි කතාවේ අවසානය වෙනකොට කායිගේ කැමතිම ගැජට් එක වුණ ඕබ් එක නැති වෙනවා. ඉතින් ඒක නැති වුණ නිසා කායි හුඟක් දුකින් අඩන්න පටන් ගන්නවා වගේම බෙන් එයාව සනසන්න try කරනවා. ඉතින් ඔය අතරේදී ස්පැනර් ඔයාලා ඉස්සරහදී මම මේ කරපු දෙයට මට ස්තුති කරයි කියලා අර ඕබ් එකත් අරන් ෆියුචර් ටයිම්ලයින් එකට යනවා. ඉතින් ඊට පස්සේ තමයි ෆියුචර් ටයිම්ලයින් එකේ කායිට ආයෙමත් මේ ඕබ් එක හම්බ වෙන්නේ. ඉතින් ඒ එපිසෝඩ් එකෙන් පස්සේ අපිට ආයෙමත් කායිව හම්බ වෙන්නේ The Secret of Dos Santos කියන එපිසෝඩ් එකේදී. ඉතින් බොයිස් මේ එපිසෝඩ් එකේදී තමයි ප්‍රොෆෙසර් පැරඩොක්ස් බෙන්ට මැල්ට්‍රුවන්ට ඉර වෙලා ඉන්න අර ටයිම් ලූප් එක ගැන මුලින්ම පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් කලින් එපිසෝඩ් එකේදී ස්පැනර් කියපු දේවලුත් එක්ක දැන් බෙන් කායිට කතා කරන්නේ ෆියුචර් මිසිස් ටෙනිසන් කියලා. ඉතින් බෙන් ඔහොම කියලා හැම තිස්සෙම කායිව අවුස්සනවා. කොහොම හරි මේ එපිසෝඩ් එකේදී බෙන් XLR8 වෙලා අර ටෙම්පල් එක හොයාගත්තට පස්සේ කායි XLR8 කිස් එකක් දෙනවා. ඉතින් ඊට පස්සේ ඔය ටෙම්පල් එක ඇතුලේ බෙන් සහ එක්සෝස් කල් අතර සටනක් ගිහිල්ලා බෙන්ට තුවාල වෙලා යා වැටෙන්න යනකොට කායි බෙන්ව අල්ල ගන්නවා. හරි ඕකෙන් ඒ එපිසෝඩ් එකත් ඉවරයි. ඊළඟට අපිට කායිව හම්බ වෙන්නේ The Most Dangerous Game Show කියන එපිසෝඩ් එකෙන්. ඕකෙදි සීනීට් කියන ටෙලිවිෂන් ෂෝ කරන ඩයල් එක බෙන් මේ වෙනකොට අඳුරන හැම කෙල්ලෙක්වම ගෙන්නලා ෂෝ එකක් කරන්නයි යන්නේ. ඉතින් මේ ෂෝ එකේ ගේම්ස් ටිකක් තියෙනවා. ඒ ගේම්ස් ඔක්කොම වින් කරන කෙනාට පුළුවන් බෙන්ව මැරි කරන්න. කොහොම හරි ගොඩක් අය ඔය ගේම් එකේ මුලදිම පරදිනවා. හැබැයි මේ ෂෝ එකේ ගොඩක් ඉස්සරහට යනකම් ඊස්ටටයි කායිටයි තව සෙට් එකකටයි මේ ගේම් එකේ ඉන්න පුළුවන් වෙනවා. කොහොම හරි අන්තිම හරියේදී මෙතන රේස් එකක් පටන් ගන්නවා. හැබැයි වැඩේ කියන්නේ අනිත් කට්ටිය වාහනවල රේස් එක යනකොට කායිට රේස් එක යන්න වාහනයක් නැහැ. ඉතින් ඒක නිසා දැන් කායි යන ගමනුයි ඉන්නේ. කොහොම හරි බෙන් රුක්ට කතා කරලා කායි වෙනුවෙන් එයාලගේ අර බයික් එක මෙතනට එවනවා. ඉතින් ඔතනදී කායිට තේරෙනවා බෙන් තවමත් එයා ගැන හුඟක් හිතනවා කියන එක. කොහොම හරි මේ ෂෝ එකේදී අන්තිමට ඉතුරු වෙන්නේ ඊස්ට සහ කායි විතරයි. ඉතින් දැන් මේ ෂෝ එකේ අවසානෙට බෙන්ට සිද්ධ වෙනවා කායිවද ඊස්ටවද කියලා දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න. Eeny, meeny, miny, mo, catch an apoplexian by the toe. Really bad? කොහොම හරි බෙන් තෝරගන්නේ කායිව. ඉතින් ඔය සීන් ටික වෙලා මේ ෂෝ එක ඉවර වුණාට පස්සේ ඊස්ට බෙන් ළඟට ඇවිත් කියනවා බෙන් ඔයා ගොඩක් හොඳ කොල්ලෙක් හැබැයි මට දෛවයත් එක්ක සටන් කරන්න බෑ කියලා. ඉතින් අන්තිමේදී ඊස්ට බෙන්ව බදාගෙන ඇන්ටෝනියෝ කියන ඩයල් එකත් එක්ක මෙතනින් යන්න යනවා. ඕකෙන් පස්සේ බෙනුයි කායි මෙතනින් යන්න හදනකොට බෙන්ගේ කකුල ලිස්සලා බෙන් කායිගේ උඩට වැටෙනවා. ඉතින් ඔතනදී හම්බෙන් මේ දෙන්න අතර ඇති වුණ කිස් එක නිසා මේ දෙන්නගේම මූණු ලැජ්ජාවෙන් රතු වෙනවා. හරි බොයිස් ඉතින් ඕකෙන් පස්සේ තමයි මේ දෙන්නගේ හැඟීම් වලට එකග වෙලා මෙයාලගේ ලව් ස්ටෝරි එක පටන් ගන්නෙ. කොහොම හරි දැන් අපි කලින් කතා කරපු The Most Dangerous Game Show කියන එපිසෝඩ් එකකින් පස්සේ අපිට ආයෙමත් ප්‍රයිම් ටයිම්ලයින් එකේ ඉන්න කායිව බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට බෙන්ටෙන් ඔම්නිවර්ස් එකේ අවසාන එපිසෝඩ් දෙකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා ෆියුචර් ටයිම්ලයින් එකේ ඉන්න බෙන් සහ කායිව. ඉතින් ඒ වෙනකොට මේ දෙන්න මැරි කරලා වගේම යාලට පුතෙකුත් ඉන්නවා. ඉතින් බොයිස් ඔන්න ඕක තමයි බෙන්ගේ කායිගේ ලව් ස්ටෝරි එක. හැබැයි බොයිස් බෙන්ට හිටියේ කායි ඊස්ට ජූලි විතරක්ම නෙවෙයි. අපේ බෙන්ජියට තවත් ක්‍රෂ් ගොඩාරියක් හිටියා. ඉතින් එයාලා ගැනත් වීඩියෝ එකක් ඕනනම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම බොයිස් පුරුදු විදියටම අද එපිසෝඩ් එකෙන් මොකක් හරි මට මග ඇරුණ කරුණක් හෝ වැරදුන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒකත් කමෙන්ට් කරලා දාන්න. හරි බොයිස් ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් විනෝද වෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බ වෙමු. එතකල් පරිස්සමට ඉන්න. ජය වේවා. නෑ පොඩක් ඉන්න. අයියා පැනලා යන්න දැන්. මං කියන්නේ පොඩක් ගන්න. Subscribe, mother. I believe it,
unforgettable. He got